හෙලෝ වෙල්කම් ටු මයි channel. ඔන්න ඉතින් අද කාලයකට පස්සේ මම තවත් හොඳ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. අද මම විද්‍යාව පැත්තෙන් වෙනස්ම විදිහේ මාතෘකාවක් හැබැයි ලෝකේ ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක්. ඇත්තට වෙන ආందోලනාත්මක කතාවක් සම්බන්ධයක් තමයි අද කරන්න යන්නේ. ඔයාලා නිකම්ම ගෙස් කරන්න පුළුවන්. අපි මේ අද කතා කරන්න යන්නේ ප්‍රථම සඳ ගමන ගැන සමාජයේ විවිධ මත තියෙනවා. ලංකාවේ විතර නෙවෙයි ලෝකෙ පුරා සඳ ගමන බොරුවක්ද ඇමරිකාව කරපු කියන්නේ ඒතරට තිබුණු සෝවියට් දේශෙත් එක්ක තිබුණු සීතල යුද්ධ සමයේ තරඟයත් එක්කනේ මොකද 1969 වෙද්දී සඳ මේ අභ්‍යවකාශ තරණයෙන් ඉදිරියෙන් හිටියේ සෝවියට් දේශය. ඒතරට ඒගොල්ලෝ මුලින්ම ස්පුට්නික් වොස්ටොක් යානය යවුවා. ස්පුට්නික්ගේ පළවෙනි චන්ද්‍රයට ආවා. ඒතරට අභ්‍යවකාශයට ගිය පළවෙනි පුද්ගලයා යූරි ගගාරින්. ඒතකොට පළවෙනි කාන්තාව වැලන්ටිනා තෙරෙස්කෝ. ඒතකොට ඒ දෙන්න යවලා තිබුණේ. එහෙන් බලද්දී මුල්ම කාලෙ වෙද්දී මේ අභ්‍යවකාශ තරණේ සෝවියට් දේශය තමයි පෙරමුණ අරන් හිටියේ. ඉතින් ඇමරිකාවට මේකට තරණයක් දෙන්න ඕන වෙලා තමයි ඇමරිකාව ඇපලෝ මෙහෙයුම යටතේ හඳට මිනිසුන් ගෙනියන්නට පටන් ගත්තේ. දැන් හඳට මිනිසුන් ගෙනියීමේදී තමයි ඔය මේ අතරම මතභේදාත්මක තත්ත්වය තියෙන්නේ. තාමත් කියන ප්‍රථම සඳ ගමන බොරුවක් කියලා පිළිගන්න මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ සඳ ගමන බොරුවක් කියලා කියන්න හේතු සාධක වෙච්ච ඉතින් කට්ටිය අර උලුප්පල පෙන්නන සාධක ටිකක් ගැන තමයි අද ඇත්තටම කතා කරන්න යන්නේ. ඇත්තටම ওই ප්‍රශ්නේ මුළු ලෝකෙ පුරාම තියෙන දෙයක්. ඉතින් ගොඩාක් අය කියනවා ඇමරිකානු වල ගණනගාමී සඳ මත පාතපේ මේ උච්චතම අවස්ථාවක්නේ. සෝවියට් රුසියාව ඇමරිකාවයි අතර තියෙද්දි ඇත්තටම ඇමරිකානුවන් හදට ගියේ නෑ. මේක අර චිත්‍රාගාරවල ඔය නෙවාඩා කාන්තාරේ වගේ අර චිත්‍රාගාරයක් හදලා එහෙම කරපු රූපගත කිරීමක් අර ඒ කතාව ගොඩාක් අය කියන. ඇත්තටම දැන් මේ ස්මාර්ට්ෆෝන් වගේ ප්‍රබල මට්ටමේ ඒ කාලේ තිබුණේ නෑ. දැන් කාලේ බලනවා අතිශය නොදියුණු මේ කාලයක් නේ ඒ කාලේ. හැබැයි ඇමරිකාව පැත්තේ තාක්ෂණයේ දියුණු ඒ කාලේ එහෙම දැන් මෙහෙම නම් ඒ කාලේ කරන්න බෑ. අර ඒ වගේ මත තියෙනවා. ඇයි දැන් කාලේ පහසුවෙන්ම හඳ මත යන්න බැරි ඔය වගේ විවිධ මත තියෙනවා. ඉතින් ඒවට අර හේතු වෙච්ච සාධක ටිකක් තමයි අද අපි කතා කරන්න යන්නේ. මේකෙදි මම මුලින්ම අවධානය යොමු කරනවා මේ වෑන් ඇලන් විකිරණ පටිය කියන එක. ඇත්තටම වෑන් ඇලන් විකිරණ පටිය ගැන කිව්වොත් මේ මිනිස්සු හඳට යන එක බොරුවක් කියලා කියන්න ප්‍රධානම කියන එකක් මෙන්න මේක. මොකද පෘථුවිය වටා තියෙන විකිරණශීලී ක්ෂේත්‍රයකට තමයි මේ වෑන් ඇලන් විකිරණ පටිය කියලා කියන්නේ. ඇත්තටම යන හඳ ගමන බොරුවක් කියන අයගේ තර්කය තමයි අභ්‍යවකාශගාමී මේ යානෙන් යද්දී ඔය විකිරණ පටිය හරහානේ යන්නේ. ඒතරොට පිච්චිලා යන්න ඕන කියන එක තමයි මේගොල්ලෝගේ තර්කය. ඇත්තටම ඇපොලෝ 11 යානේ මේ විකිරණ වලින් ආරක්ෂා කරගන්න පුළුවන් සුවර් උපක්‍රම හැම දෙයක්ම විද්‍යාඥයෝ හිතලා බලලා තියෙනවා. ඒකට පියවර ගත්තා. උදාහරණයක් විදිහට මුළු යානයේම ඇලුමිනියම් කවරයකින් තමයි මේ ආවරණය කරන්න විද්‍යාඥයෝ කටයුතු කරේ යානයේ නිර්මාණය කරපො. හැබැයි එහෙම වෙලා සඳ මතර ගියපු අභ්‍යවකාශගාමීන් ඔය X-ray machine, radio therapy machine වගේ දේවල් එක්ක වැඩ කරන කෙනෙක් නිරාවරණය වෙන විකිරණ ප්‍රමාණය වගේ 10 ගුණයක විකිරණ ප්‍රමාණයට නිරාවරණය වෙලා තිබුණා. ඇත්තටම අර ප්‍රමාණයත් හොඳ නැහැ කියලානේ කියන්නේ. X-ray එහෙම කරද්දී පුංචි ළමයිට එහෙම එතන ඉන්න එපා. ඒ වගේ ඒ විකිරණ වේදීන් කියනවා. ඒකට මට උදාහරණ තියෙනවා. ඉතින් ඕක සාක්ෂියක් හැටියට හඳර ගියපු ගමන ඇත්ත කියන්න පුළුවන්. මොකද මේ අර මේගොල්ලෝ විකිරණ ප්‍රමාණය නිරාවරණය වෙලා තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ හඳර අර සාමාන්‍ය ප්‍රමාණයටත් වැඩි විකිරණ වල නිරාවරණය වෙලා නේ. ඒතරට හඳ ගමන ඇත්තක් කියන අයත් ඉන්නනේ. යාලට මේක එක හේතුවක් මේ සඳ ගමන ඇත්තක් කියන්න. මොකද සාමාන්‍ය විකිරණ ප්‍රමාණයකට වැඩි විකිරණ ප්‍රමාණයකට හඳර ගියපු අජටාකාශගාමීන් තුන්දෙනා මේ නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ඩ්රින් මේ නිරාවරණය වෙලා තියෙනවා. මයිකල් කොලින්ස් යානේ තමයි හිටියේ. එයා සඳ මත පාතපන්න ගියේ නැහැ. එයා ඒතරට එයා ඔයාට නිරාවරණය අර විකිරණ ප්‍රමාණය නිරාවරණය වෙනවා. මොකද යනකොට එයා සඳ මත පාතැවුණු නැති බව හරි. ඒතරට එයාට වැඩිය එඩ්වින් ඕල්ඩ්රින් සහ මයිකල් මේ නීල් ආම්ස්ට්‍රෝන් කියන දෙන්නා තමයි වැඩිපුරම නිරාවරණය වෙලා තියෙන්නේ. මේකෙන් එඩ්වින් ඕල්ඩ්රින් තාම ඉන්නවා. මම දන්නේ දෙයට එයාට දැන් වයස 93යි. එයා මේ මෑතරදී ජනප්‍රිය වුණා. මොකද එයා මේ 4 වෙනි ප්‍රසාදෙත් කරගෙන තිබුණා. එයා ගොඩක් අර විවාහ වීමට ප්‍රසිද්ධ කෙනෙක්. ඒ කියන්නේ ඇත්තටම දැනට ඉන්නේ ප්‍රථම සඳ ගමනෙන් දීපු තුන්දෙනාගෙන් එඩ්වින් ඕල්ඩ්රින් විතරයි ඉන්නේ. කොහොමද එයා දරමුණු මුරොත් ලොකු ප්‍රමාණයකට පවුලක් එක්ක පොර ඉන්නේ. කොහොමද මම දන්න විදිහට සිව්වෙනි කසාදෙට කොහෙද මේ ළඟදී කරා මේ එඩ්වින් ඕල්ඩ්රින් මහතා.
අනිත් කාර්යය තමයි හඳට බැස්ස වෙලාවේ ඩට්ට කියන ඡායාරූප වල ඇයිනේ තරු නැති. ඔන්න ඕකත් සඳට මොන බොරුවක් කියන අය උලුප්පල පෙන්නන ප්‍රථම දෙයක්. හඳට ඇමරිකානුවෝ පය තබුව කියනට බොරු කියන්නත් මේ රෝල්ලෝ හේතු දෙයක්. හඳට බැස්ස වෙලාවේ ගත්ත ඡායාරූප වල තරු පේන්නේ නැහැ. හඳේ වායු ගෝලය ඇත්තම කිව්ව හඳේ වායු ගෝලයටුත් නැහැ වලාකුළුත් නැහැ. එහෙනම් හඳේ ගත්ත ඡායාරූප වල පසුබිමේ තරු බොහොම පැහැදිලිව පේන්න ඕනනේ. හැබැයි ඊටට පිළිතුරක් තියෙනවා. මොකක්ද? පසුබිමේ අහස කළුවට පේන්න තිබුණාට අජටාකාශරාමයේ තියෙන හඳට ගියේ මහරයට නෙවෙයි දවල්ට. ඉතින් එතකොට රෑ වගේ පෙරුමට ওই ඉර හොඳට පායලා තියෙන චන්ද්‍ර දහවල එතකොට ඉරේලියත් එක්ක ෆොටෝ වල පසුබිමේ තියෙන තරු වගේ කණු සටහන් වෙන්න විදියක් නැහැ. ඒකට ප්‍රධාන වශයෙන් සඳගමන උනේ දහවල් කාලේ. දැන් දහවල් කාලේ බව කාටවත් නැහැ කියන්න බෑනේ. ඒක ප්‍රසිද්ධ වෙච්ච දෙයක් නේ මේට මේ යානේ පිට වෙද්දි දහස් ගණන් මිනිස්සු බලාගෙන හිටියා. යානේ එද්දිත් එහෙම. ඒතරට ඊටත් සඳගමනේ ඇත්ත කියන්නත් තව හේතුවක් ඕක. ඒතකොට ඇමරිකානු දජය කොහොමද හුලඟට දිගහැරෙන්නේ? ඔන්න ඕකටත් ප්‍රබල තර්කයක්. මොකද ඇපලෝ 11 මෙහෙම කාටත් මතක හිටින ඡායාරූපයක් තමයි අර මේ ඇමරිකානු දජයේ මතු පිට ලෙවදෙන්නේ තියෙද්දි එඩ්රින් ඕල්ඩින් ගිහිලා සැලියුට් කරා. කොහොමත් මේ ඔය තුන් දෙනාම හමුදාමේ පසුබිමක් තියෙන ඉංජිනේර මම හිතන්නේ එඩ්රින් ඕල්ඩින් කියන්නේ ඇත්තටම ඉංජිනේර කෙනෙක්. යා හමුදා ඉංජිනේර කෙනෙක් මම දන්න විදිහට. යා තමයි අර සැලියුට් කරන්නේ මේ. නීල් ආම්ස්ටෝන් නෙමෙයි. ඇත්තටම නීල් ආම්ස්ටෝන් හතරටිය මුල්ම කෙනා වුණාට ගොඩක්ම මේවට මේ ප්‍රධාන වශයෙන්ම එඩ්රින් ඕල්ඩින් තමයි මෙතන මේන් කැරක්ටර් එක. මම දන්න විදිහට හතේ ගොඩක් අර ඉංජිනේරින් කටයුතු බාර විඳලා තියෙන ත්‍යානේ පොර මේ මොකද එඩ්රින් ඕල්ඩින් තමයි ඔතන ඉංජිනේර. එයා තාමත් ජීවතුන් අතර ඉන්නවා අපි. එයාට දීර්ඝායුෂ පතන අවුරුදු 93ක්ද කොහෙද. මේ හැබැයි ඇමරිකානුවන් ඇත්තටම හඳට ගියේ නැහැ කියන අය විචාරණය තමයි හුලන් හමන්න වායු ගෝලයක් නැති හඳේ කොහොමද මේ ඇමරිකානු දජය ලෙල දෙන්නේ කියන එකට. ඒකටත් උත්තරයක් තියෙනවා. හඳේ සවිතරපු ඇමරිකානු දජය අදටත් ඒ විදිහටම ලෙල දෙන විදිහට තමයි තියෙන්නේ. ඒකට හේතුව ඒ දජය හුලඟට ලෙල දෙන නිසා නෙමෙයි. හුලඟට ලෙල දෙනවා වගේ හිටින්න ඒ ඇමරිකානු දජය ඉහළ කෙළවරේ රිටට් සවිතරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. يعني දජයේ ඉහළ කෙළවරේ රිටට් තියෙන. ඔන්න ඔය හේතුව නිසා තමයි මේ ඔය දජය ලෙල දෙන්නේ. ඒ කියන්නේ නැතුව මේ හුලඟට ලෙල දෙන හින්දා නෙවෙයි. හුලඟට ලෙල දෙනවා වගේ හිටින්න ඇමරිකානු දජය ඉහළ කෙළවරේ රිටට් සවිතරලා තියෙනවා. ඒකයි එතන හේතුව. ඊට පස්සේ 1969 දී අතර මිනිස්සු හඳට ගියා නම් ඊට පස්සේ කවුරුවක්වත් ගියේ නැත්තේ කියන එකත් ඔන්න තව තාටි. මේකට උත්තර දෙන්න නම් මුලින්ම ගොඩක් අය හිතේ තියෙන වැරදි මතයක් නිවැරදි කරන්න. ගොඩක් අය හිතාගෙන ඉන්නේ නීල් ආම්ස්ට්‍රෝන් ඇතුළු ඔය තුන් දෙනා විතරයි ගියපු එකම සෙට් එක. නෑ වැරදි. ඇත්තම කියනවා නම් මේ වෙද්දී ගණනාමි 12 දිනේට හඳ මතු පිටට ගිහිල්ලා තියෙනවා. නීල් ආම්ස්ට්‍රෝන් තමයි පළවෙනි අන්තිමට මිනිස්සු ගෙනිච්ච ඇපලෝ 17ම හියුමන් 1972 වනේ 1972. ඒතරට ඇයි අද වගේ මිනිස්සු නොයන්න හේතුව සරලයි මේ වෙනකොට මිනිසාගේ ප්‍රමුඛත්වයන් වෙනස් වෙලා තියෙනවා. දැන් අපි හඳ ජයගෙන ඉවරයි. දැන් ඊළඟ අභියෝගනේ අඬහරු. දැන් ඊලෝන් මාස්ක් එහෙම අර පුද්ගලික යාඩේ ස්පේස් මේ සමාජම හරහත් මේ හඳට අභ්‍යවකාශයට ගෙනියන්න මිනිස්සු හදනවනේ. ඒතකොට යාඩෙත් මේන් ටාගට් වෙන අඬහරු. දැන් චීනෙත් ඇවිල්ලා තියෙනවා. දැන් රුසියාවට වැඩිය දැන් රටවල් ගොඩාක් තියෙනවා. ඇමරිකාවයි රුසියාවයි අරනවා. චීනේ ප්‍රධාන චීනේ යාළගෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් හදන්නත් යනවා. අඬහරු දිනන මේ හැමේ තමයි ගොඩාක් දැන් කට්ටියට තරංකාරීත්වය කියන්නේ. ඒ හින්දා දැන් හඳට අඩුයි අවධානය නැහැ කියලා නෑ. යාත්‍රා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. සඳ මත තැන්පත් කරපු විද්‍යාව උපකරණ මෙන්න මේකක් කට්ටිය කියනවා 1970 දශකයේ වෙනකල් හඳ මතට ලියපු අභ්‍යවකාශගාමී සඳ මත විවිධ විද්‍යාත්මක උපකරණ ස්ථාපනය කරලා තියෙනවා. උදාහරණ විදිහට කියනවා නම් භූකම්පනමානය සඳ මත සුළං සංයුක්තිය මනින උපකරණ. එතකොට හතේ විද්‍යුත් චුම්බන ශේෂ්ත්‍රය මනින උපකරණ සඳ මත දුහුවිලි සංයුතිය මනින උපකරණ වගේ උපකරණ ගොඩාක් තියලා තියෙනවා. ඒ රෝල ඇවිල්ලා තියෙනවා තියලා එද්දි තියලා ඇවිල්ලා. ඒවයි බොහොමයක් තවම පොළොවට දත්ත එනවා. ඒවයි සිග්නල් වලින් එහෙම ගොඩාක් ඩේටාස් මේ එකතු කරනවා පොළොවේ ඉඳලා. උදාහරණයක් විදිහට කිව්වා ඇපලෝ 11 යානෙන් සඳ මත ස්ථාපනයට ලේසර් රේන්ජ් රෙටෝකොලේට් ඇරේ මැෂින් එකෙන් අදටත් දත්ත ලැබෙනවා. ඉතින් හඳට මිනිස්සු ගියේ නැත්තම් ඔය උපකරණ මත ඒ විදිහට ස්ථාපනය වෙන්න විදියක් නැහැ. මොකද රොබෝලා යවුවේ නැහැ. ඒ හින්දා හඳ මතන මිනිස්සු ගියේට අපිට සත්‍ය කියලා පිළිගන්න. තව දෙයක් තමයි සඳ මත තියෙන පිය සටහන. සාමාන්‍ය පෘථිවිය මත පිය සටහන් ගොඩක් කල් තියෙන්නේ. අපි දැන් පොළවේ ලිව්වත් ඒවා නැතිලා යනවානේ. ඒකට විවිධ හේතු තියෙනවා. අපේ පෘථිවි වායු ගෝලයක් තියෙන්නේ. ඒකට කාල ගුණය වෙනස් වීම වැස්සට එහෙම. මොකද ඔය නැතිලා යන අපේ පෘථිවියේ මතු පිට ජලය තිබීම පෘථිවිය මත සතුන් ජීවත් වීම වගේ හැම කාරණයක්ම මේකට බලපානවා.
ඊටම හිතමු අපි කාන්තාරයට ඔන්න ඇවිදගෙන යනවා. ඒතරොට ශරීරයෙන් අපේ පිය සටහන් වල වැලිත් එක්ක සුරංගින් මැකිලා යනවානේ. ඉතින් අපි පෘථිවිය මත ඇවිදගෙන ගිහින් තියෙන පිය සටහන් මිනිත්තු කිහිපයක් දවස් කිහිපයකට වැඩිපුර සති කිහිපයක් ඔන්න යද්දි මැකිලා යනවා. හැබැයි හඳ මත එහෙම වෙන්නේ. හඳ මත වායු ගෝලයක් හරි කාලගුණිත තත්ත්ව හරි නැති නිසා මුලින්ම හඳට ගිහපු මිනිසුන්ගේ අඩිපාරවල් වල ඉඳන් කාලයක් තිස්සේ දකින්න තියෙනවා. හැබැයි ඒවා නැති වෙන්න පුළුවන් එකම විදිය තමයි උල්ට්‍රාස්නයක් එහෙම කඩාගෙන වැටීම විතරයි. නැතුව වෙන හේතු නැහැ. ඉතින් ඒ නිසා මිනිස් කාලයක් තිස්සේ ගත්තු හඳේ ඡායාරූපවල පව හඳේ මිනිස් පිය සඳහන් පැහැදිලිව දකින්න පුළුවන්. මොකක්ද වෙන සත්තු නැහැ ජීවියක් නැති බව දැනට කියනවනේ. මිනිස්සු හඳරැඩිය බවට විද්‍යාත්මක සාක්ෂි තියෙනවා. දැන් අපි ඇත්තම විද්‍යාත්මක සාක්ෂි තමයි දැන් මේ කියන්නේ යන්නේ. දැන් හඳට මුලින්ම කොට බැස්සේ අභ්‍යවකාශරාමී වගේ ඊට පස්සේ හඳරැඩිය මුණ ආපු අය හඳේ පාෂාණ වගේ දිනනවා. අපේ ප්‍රොෆෙසර් සිරිල් පොඩ්නම් කියන ලංකාවේ NASA එකේ ඉඳපු මේ මහාචාර්යවරයාත් ඕවා මේ පරීක්ෂා කරන්න කවුරු වුණා කියනවනේ. ඒ විතරක් නෙවෙයි ඇපොලෝ මෙහිම් වලින් විතරක් ගත්ත ඡායාරූප තියෙනවා. ඒ වගේ 8400ක් විතර මහ ජනතාවට දකින්න ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඔය NASA ස්පේස් මේ ඒගොල්ලෝනේ තියෙනවනේ එක්සිබිෂන් එකක් වගේ ඒක. ඒකට පැය 10 කරක් වෙන වීඩියෝ සාක්ෂි තියෙනවා. විද්‍යාත්මක දත්ත ටොන් ගානක් තියෙනවා. මේ හැමදේම සාධීනව පරීක්ෂා කරලා ඒව මුකුත් බොරු නෙවෙයි කියලා ඔක්කොම කරලා තියෙනවා. අදින්නේ නම් පාෂාණ වල ලෝකෙ පුරා පරිශනාගාරවලින් සාධීනව පරීක්ෂා කරලා තහවුරු කරලා තියෙනවා. ඉතින් ඒව ඇත්තටම හඳින්නේ නම් පාෂාණ තමයි කියලා. දැන් ඒකට ඔය ඔක්කොම ඇමරිකාවේ මාධ්‍යයක් දෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි අද උනත් පහළ කක්ෂයේ ඉඳන් හඳේ ඡායාරූප ගන්නකොට හඳට ගොඩ බහැපු ස්ථානයේ හඳේ අතහැරලා දාලා ඇවිත් තියෙන රෝවර් මොඩියුල් හිම දකින්න පුළුවන් කියලා කියන ගොඩක් අය. ඒතකොට දැන් මේ විදිහට විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ මිනිස්සු හඳට ගියාමයි කියලා තහවුරු කරලා පෙන්නවත් නෑ. එහෙම උනේ නෑ. මිනිස්සු හඳට ගිය කතා බොරුවක් කන්ස්පිරසි තියරිස්ලා ඕන තරම් ඉන්නවා. ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ පුරාම ඉන්නවා. හඳට මිනිස්සු කෙනෙක් ඇමරිකාවේ තමයි ගොඩාක් ඉන්නේ. ඒතර පොල් මේ ඇත්තට තමයි මේ වෙලාවට හතර වේදියේ කතා බොරුවක් කියලා මම ඇතුලේ කියනවනේ. පොළවට කියන්නේ තැටිය. අපි ඉන්නේ තැටිය උඩ තියෙන ඩෝම් එකක් ඇතුලේ තියෙන ෆ්ලැට් එක. මේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් නෙවෙයි පැතලි තැටියක් කියලා අයත් තියෙනවා. මම දන්නේ නැහැ ඇමරිකාවේ අදට ජනගහනය 3න් 1ක් දරුවකද පෘථිවිය පැතලි වස්තුවක් කියලා විශ්වාස කරනවා. ඒ වගේම ඇමරිකාවට කැප්ටන් නැති කොටසුත් ඇමරිකාකාරයෝ මුලින්ම හදලා තියෙන එක පිළිගන්නේ නැති එහෙමත් තියෙනවා. වෙයිටි මිනිස්සු හදලා ගියා කියන එක රටට විතරක් අයිති ජයග්‍රහණයක් නෙමෙයි. ඒක මුළු මානව සංහතියේම ජයග්‍රහණයක්. ඉතින් රයිට් ඔන්න අද අපි විතා වැදගත් වීඩියෝ එකක් ගෙනාවා. ආයිත් මේ වගේ වැදගත් වීඩියෝ වලින් ඊළඟ දවසෙත් හමු වෙමු. බයි ගිහින් එන්න.